ආයිබෝන් කාලයකට පස්සේ ඔබ හමු වෙන ඉඩකඩ ලැබුණේ. ඔබ දන්නවා මේ වන විට 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා. ඉතින් මේ තරගාවලිය දැන් ශ්‍රී ලංකාවේ භූමිකාව දැන් බොහෝ දුරට අවසන්. ඔවුන් තරගාවලියෙන් ඉවත් වී තිබෙන්නේ සුපිරි 8 වටේ තරගවලින් පසුව. ඉතින් මම කල්පනා කරා මේ ගැන යම් අදහසක් දක්වන්න ඕන කියලා. මොකද මා දුටුව මේ පසුගිය කාලය පුරාම මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා. ඒ වගේම අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අපේ ආදරණීය ක්‍රීඩා ලෝලීන් ඔවුන් ඉතාමත් කනගාටුවෙන් අසතුටෙන් ඉන්නේ. ඒ බව අපි දන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්, විචාරකයින්, විද්වතුන් බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මොකද්ද ශ්‍රී ලංකා කණ්ඩායමට උනේ කියලා. ඉතින් මමත් හිතුවා මේ ක්ෂේත්‍රයේ වසර 35ක් පමණ අත්දැකීම් තියෙන මාධ්‍යවේදියෙක් විදියට මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕන කියලා. හේතුව තමයි පසුගිය ලෝක කුසලාන තරගාවලිය ගත්තොත් ඒ කියන්නේ එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ඒ වගේම 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. මේ තරගාවලි ඉතිහාසය ගත්තොත් මේ දෙකේම තරගාවලි 10ක් 12ක් පමණ මම මාධ්‍යවේදියෙක් විදියට ආවරණය කරලා තිබෙනවා. ඒ වගේම මෑතකදී නිමා වූ එක් දින කාන්තා එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ඒ වගේම පාකිස්තාන කණ්ඩායමේ සංචාරය, ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ සංචාරය, ඊට පසුව මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, මේ සියලුම තරගාවලිය ආවරණය කිරීමට මටත් මාධ්‍යවේදියෙක් විදිහට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ නිසා යම් අදහසක් පළ කළොත් හොඳයි කියන කාරණේ ඇතුව මේ වීඩියෝ එක කරන්න තීරණය කළේ. අපි බැලුවොත් දැන් මේ වෙන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වී තිබෙන්නේ හිටපු ලෝක ශූරයෝ. ඒ වගේම අමතක කරන්න හොඳ නෑ හිටපු තවත් ලෝක ශූරයෝ ඉන්නවන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මූලික වටේම තරගෙන් ඉවත් වුණා. ඉතින් මේ කාරණා ගත්තම අපිට කියන්න තියෙන්නේ මේක ක්‍රීඩාවක්. ජය පරාජය කාටත් උරුමයි. නමුත් අපිට තිබෙන ප්‍රශ්නය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ නිසා නෙමෙයි, ඔවුන් ඇත්තටම පරාජය වූ ආකාරය. ඒ කියන්නේ සමහර තරඟ ගත්තොත් ඔවුන්ගේ වැරදි තීරණ සහ නොහැකියාව නිසා තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරම් අන්ත පරාජයක් අත් උනේ. මුලින්ම කියන්න ඕන දැන් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වුණත් අවසන් පූර්ව වටේ සඳහා කණ්ඩායම් 4ක් තෝරාගෙන තිබෙනවා. ඒ අනුව එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව කියන කණ්ඩායම් 4 තමයි අවසන් පූර්ව වටේ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ. මේ කණ්ඩායම් 4 ගැන කිව්වොත් මීට පෙර ඉන්දියාව සහ එංගලන්තය දෙවරක් ලෝක ශූරයින් බවට පත් වී තිබෙනවා. මේ කණ්ඩායම් 4 අතරින් එංගලන්ත කණ්ඩායම 2010 වසරේ සහ 2022 වසරේ 2020 ලෝක ශූරයින් බවට පත් වුණා. ඒ වගේම ඉන්දියානු කණ්ඩායම 2007 වසරේ සහ පසුගිය තරගාවලියේදී 2024 වසරේදී 2020 ලෝක ශූරයින් බවට පත් වී තිබෙනවා. නමුත් නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම ගත්තොත් නවසීලන්ත කණ්ඩායමවත් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් මීට පෙර කිසිදාක මේ ශූරතාව දිනාගෙන නැහැ. ඒ කියන්නේ නවසීලන්ත කණ්ඩායම 2021 වසරේදී අවසන් මහ තරගයට පැමිණ ඔවුන් පරාජයටපත් වුණා, අනුශූරයින් බවට පත් වුණා. ඒ වගේම දකුණු අප්‍රිකානු කණ්ඩායම 2024 වසරේදී, ඒ කියන්නේ පසුගිය වතාවේ තරගාවලියේදී 2020 ලෝක ශූරතාව අවසන් මහ තරගයට පැමිණ ඉන්දියාව ඉදිරියේ පරාජයටපත් වුණා. ඉතින් මීට පෙරත් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කියන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයේදී මුණ ගැසී තිබෙනවා පසුගිය වතාවේ. ඒ අනුව අපි නැවතත් බලමු මේ අවස්ථාවෙත් ඒ කණ්ඩායම් දෙකටම යලිත් ඒ කරපු දේ නැවත කරන්න පුළුවන් වේවිද කියන කාරණේ. කෙසේතත් දැන් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට මොකද වුනේ. අතවචම ශ්‍රී ලංකා කණ්ඩායමට උනේ 50%ක්
නොහැකියාව, බැරිකම, දක්ෂතාවයේ අඩුකම ඉතුරු 150 ගත්තොත් ක්‍රීඩක කළමනාකරණය, පුහුණුව, විනය ඔය කියන කාරණා තුනේ තිබුණු දුර්වලතා නිසා තමයි ශ්‍රී ලංකාවට පරාජයටපත් වීමට සිදු වුණේ. අනිත් පැත්තේ විශේෂයෙන්ම කිව යුතු කාරණයක් තිබෙනවා. මේ තරඟාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සම තත්ත්වයේ සිටියත් ඉන්දියාවේ ක්‍රීඩා කළ තරඟ දිහා බැලුවම එම ක්‍රීඩාංගණවල පැවති තනතිරු තරඟ සඳහා ඉදිරිපත් කොට තිබූ සකසා තිබූ තනතිරු සහ ශ්‍රී ලංකාවේ තනතිරු ගත්තොත් ඉතාමත් දුර්වල මට්ටමක තමයි ශ්‍රී ලංකාවේ තනතිරු සකස් කොට තිබුණේ. මීට ICC යම් මැදිහත් වීමක් මේ තනතිරු සෑදීම සඳහා තිබුණත් බොහෝ වෙලාවට අපි දන්නවා ශ්‍රී ලංකාවේ කළමනාකරණය කියන පුහුණුකරුවා ඇතුළු එම කණ්ඩායමේ කළමනාකාරීත්වය මේ වගේ දුර්වල අසාර්ථක ඍණාත්මක තනතිරු සෑදීම සම්බන්ධයෙන් වග කියන්න ඕන. විශේෂයෙන් පුහුණුකරුවා, ප්‍රධාන පුහුණුකරුවා. මොකද අපිට පේනවා ඔවුන්ට හැම විටම උමනා වී තිබුණේ මේ මඩ වගුරක් වගේ තනතිරු හදාගෙන දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත ලෙස, මොකද ශ්‍රී ලංකාව හැමදාම කියපු කාරණයක් තමයි අපේ ස්ට්‍රෙන්ත් එක බලාගෙන ගියාම ක්‍රීඩා කරන්නත් බෑ, වේග පන්දු යවන්නට ක්‍රීඩා කරන්නත් බෑ. ඉතින් මේ වගේ තනතිරු හදාගෙන අන්තිමට කරගත්තේ අනුන්ට කපපු වලේ තමන් වැටුණා. ඒකෙන් අපිට හරි හැමං වේග පන්දු යවන්නේ හදාගන්න දෙයක්වත් නෑ. හරි හැමං පිටිකරුවෙක් ජාත්‍යන්තර මට්ටමේ තනතිරු වල ක්‍රීඩා කළ හැකි පිටිකරුවන් හදා ගැනීමට, පිටිකරුවන් නිෂ්පාදනය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ මෝඩ තීරණ කියන්නේ පසුගාමී තීරණ. ඒ කියන්නේ අද කාලේ හැටියට අප්ඩේට් වෙලා නැහැ, යාවත් කාලින වෙලා නැහැ. ඉතින් ඒ අනුව ඉන්දියාවේ තිබෙන මට්ටමේ තනතිරු අපේ ශ්‍රී ලංකාවේ හදාගත්තා නම් මා හිතන්නේ අපට මෙතරම් පරාජයක්, මෙතරම් පසුගාමී තත්ත්වයක් අත්වීමට අත් නොවීමට ඉඩ තිබුණා. ඉතින් ඒකට විශේෂයෙන් ප්‍රධාන පුහුණුකරුවා ඇතුළු පිරිස වගකිව යුතුයි. මම නොවේ මීට පෙර මේ බව මේ මාධ්‍ය හමුවට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා දසුන් ශානක කිහිපවරක්ම ප්‍රකාශ කළා මේ ශ්‍රී ලංකාවේ තනතිරු සම්බන්ධයෙන් ඔහුගේ මනාපයක් නැහැ කියන කාරණය. ඉතින් යලිත් කිව්වොත් අපේ නොහැකියාව සහ පුහුණුකරණය, කළමනාකරණය, ක්‍රීඩක කළමනාකරණය ඉතාමත් අයහපත්. මා හිතන්නේ මේ ලෝක කුසල ක්‍රිකට් ඉතිහාසයේ අපේ කණ්ඩායම තරම්, ඒ කියන්නේ අත්හදා බැලීම් කරපු කණ්ඩායමක් තවත් නැතුව ඇති. එක්ස්පෙරිමන්ට්ස් ආරම්භක පිතිකරු යුගලය කීසරයක් මාරු කරාද? නමුත් නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. තරඟාවලිය පටන් ගන්න ඔන්න මෙන්න තියලා ජාතික තේරීම් කමිටුව වෙනස් වුණා, නායකයා වෙනස් වුණා, බොහෝ දේ පුහුණුකරුවෝ වෙනස් වුණා. ඉතින් අපි දන්නවා ඇත්ත වශයෙන්ම මේ තරඟාවලියට සංචිතයේ තේරුවේ මේ වත්මන් තේරීම් කමිටු සභාපතිවරයා යටතේ නෙමෙයි, මීට පෙර හිටපු තේරීම් කමිටුව විසින්. ඉතින් අපේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා දැනගන්නට ඕන මේ වගේ පත්වීම් කරනකොට, මේව අනුමත කරනකොට මීට වැඩිය ඔළුව පොඩ්ඩක් කල්පනා කරන්න. අපි දන්නවා වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරියගේ පත්වීම පවා නීත්‍යානුකූල නැහැ. ක්‍රීඩා පනතට පටහැනි. කොහොමද එහෙනම් ඒ පත්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අනුමත කළේ? අපි මීට පෙර මේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ පත්වීම ගැන බොහෝ දේ කතා කොට තිබෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් වීඩියෝවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කෙසේ වෙතත් අපි මෙතනින් ඉස්සරහට කතා කළොත් අතවශ්‍යම දැන් තරඟාවලිය පිළිබඳව ශ්‍රී ලංකාවට කතා කරන්නට දෙයක් ඉතුරුලා නැහැ. බොහෝ දෙනා මේ අවසානයේදී තියෙන ප්‍රතිඵලයක් දෙකක් අල්ලගෙන අදහස් ප්‍රකාශ කළාට, ඒ වගේම කියන්නට ඕන මේ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් මත පළ කරමින් සිටිනවා මේ දවස්වල. මන්දක බොහෝ දෙනෙක් කියනවා
අපි නම් ක්‍රීඩා කළේ රට ගැන හිතලා. නමුත් එකක් කියන්න ඕන රට ගැන හිතුවනම් ඔවුන්ගේ කාලේ මීට වැඩිය හොඳ දෙවන පෙළක් හදන්නට ඔවුන් දායක වෙන්න ඕන. එහෙම ඔය කියන වගකීම් යුතු ක්‍රීඩකයින් එහෙම දෙයක් කළේ නැහැ. සමහරු කිව්වා මෙහෙම තමන් කොහොමද රට වෙනුවෙන් කැප වෙලා ක්‍රීඩා කළේ අපි පිළිගන්නවා. ජයග්‍රහණ ගත්තා. රටට ජයග්‍රහණ කෙනෙක් දුන්නා. ඒ වගේම ඔය රට වෙනුවෙන් ක්‍රීඩා කළාය කියලා කියවන මහත්වරු ඒ කාලේ බිස්නස් කර හැටිත් අපි දන්නවා. අපි මීට පෙරත් ඕවා ලියලා තිනවා කතා කරලා තිනවා. යලිත් පොඩ්ඩක් කියන්නම්. ඔය පල්ලේකලේ ක්‍රීඩාංගණය හදනකොට ඔය කියන එක්තරා ප්‍රවීණ ලෝක ප්‍රකට ක්‍රීඩකයෙක් පල්ලේකලේ ක්‍රීඩාංගණයේ හදන කාලේ සෞදි අරාබි ජාතිකයෙක් සමග බිස්නස් එකක් කරන්න පටන් ගත්තා. ක්‍රීඩාංගණය ගොඩනැගීම සඳහා ඔහු එම ව්‍යාපාරිකයන් සමග එකතු වෙලා කටයුතු කළේ. ඔහු ඒ සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවකින් රුපියල් මිලියන 100ක ණයක් ගත්තා. නමුත් එම ව්‍යාපෘතියට එකල හිටි ක්‍රිකට් පාලකින් සහ බොහෝ දෙනාගේ විරෝධතාව හේතුවෙන් එම සෞදි ව්‍යාපාරිකයා ඔහු ඒ බිස්නස් එක අතහැරලා ගියා. නමුත් අර ආයෝජනය කළ මුදල් එහෙම තිබුණා. එතකොට මේ අපේ ඔය කියන ලංකාවේ ඔය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට ඔහුට මේ ව්‍යාපාරය අතරමඟ නවත්වන්න සිද්ධ වුණ නිසා ඔහුට අර බැංකුවෙන් ගත්ත ණය ගෙවන්නට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ඒ බැංකුවෙන් ගත්ත ණය ගෙව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කියලා අපට දැනගන්න ලැබුණේ. ඒ ප්‍රවීණ ක්‍රීඩකයා ගත් ණය එසේ ගෙවන්නට කියලා ක්‍රිකට් පාලකින්ට නියෝග කළේ එවකට හිටපු රටේ නායකයා. ඒ කාලෙම තමයි ඊට පස්සේ අපි දන්නවා 2011 වර්ෂයේදී අපි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා. ඔය මුම්බායි වැංකඩේ ක්‍රීඩාංගණයේ තමයි අවසන් මහා තරඟය තිබ්බේ. මාධ්‍යවේදියෙක් විදිහට මමත් එම අවසන් මහා තරඟය ආවරණය කළා. අපට දිනා ගන්න තිබුණු අවසන් මහා තරඟයක් ලෝක කුසලානයක් අපිට අහිමි කළා. එම 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව හිතාමතාම පරාජයටපත් වුණා. යම් අක්‍රමිකතාවක් සිද්ධ වුණා. තරඟේ පාවා දුන්නාද කියලා සැකයක් මතුවෙනවා කියන කාරණය ප්‍රසිද්ධිය ප්‍රකාශ කළේ අපි නෙමෙයි. එවකට ක්‍රීඩා අමාත්‍යවරයා. තවමත් ඔහු ඉන්නේ මතේ. ඒ විතරක් නෙමෙයි. එම ක්‍රීඩා අමාත්‍යවරයා ඊට පස්සේ හොඳ කතාවක් කිව්වා. ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කිව්වා. මොකද්ද කිව්වේ? එම ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පස්සේ එක්තරා හිටපු ක්‍රීඩකයෙක්, ඒ කියන්නේ 2011 ලෝක කුසලාන තරඟාවලියේ පරිපාලන සම්බන්ධ ක්‍රීඩකයෙක්, ඔහු එම 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් පස්සේ වාහන කම්පැනියක් වාහන මෙරටට ගෙන්වන බිස්නස් එකක් පටන් ගත්තා කියලා. ඒක බරපතල ප්‍රකාශයක්. 2011 ලෝක කුසලාන සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් පැවැත්වුණත් ඒක අතරමඟ නැවතුණා. විශේෂයෙන් මේ පරීක්ෂණ පැවැත්වුණු ඉතාමත් දියාරු විදියට අවශ්‍යතාවයක් පෙන්වුම් කළේ නැහැ. ඉතින් මේ රටේ දේශපාලනයත් මේවට සම්බන්ධයි. එකල දේශපාලන හිටපු ඉහළ පුටුවල හිටපු පුද්ගලයෝත් මේවට සම්බන්ධයි. ඉතින් එයයි කියන්න තිබෙන ඉතින් එවන් කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින් දැන් ඇවිල්ලා කතා කරන මේ පරාජයන් සම්බන්ධයෙන් රටේ ක්‍රිකට් ගොඩනගන්නේ කොහොමද කියලා අපිට මතකයි 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පස්සේ කිසිදු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්ුණේ නැහැ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියකට පස්සේ ශ්‍රී ලංකාවට කණ්ඩායමක් ආවම විශේෂයෙන් ලෝක කුසලානකට පස්සේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වනවා. නමුත් එවන් මාධ්‍ය හමුවක් පැවැත්ුණේ නැහැ. මොකද හේතුව කණ්ඩායම ලංකාවට එන්නත් පෙර අනුශූරතාව පමණක් හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට එන්නත් පෙර එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඉවත් වුණා, ඉල්ලාස් වුණා, උපනායකයා ඉල්ලාස් වුණා. එවකට ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ඉල්ලාස් වුණා. ඔවුන් ලංකාවට ආයවත් නැහැ. ඉතින් ඒ සැකේ අපට තවත් වඩා තහවුරු වුණේ ඒ වගේ කාරණා නිසා. නමුත් දැන් ඒ අතීතයට එක් වී හමාරයි. අපි දැන් බලන්න ඕන අපේ කණ්ඩායම, අපේ ක්‍රිකට් ක්‍රීඩාව මේ රටට කීර්තියක් අත් කර දෙන, මේ රටට යම් මූල්‍යමය වාසියක් ගෙන දෙන එකම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව අපි නැති කර ගන්නවද නැත්නම් මේ
වැටිච්ච තැන ඉඳලා ආපහු ගොඩ ගන්න අපි කටයුතු කරනවද කියන එක තමයි අපි කවුරුත් විශේෂයෙන්ම ක්‍රිකට් බලධාරීන් පමණක් නෙවෙයි මේ රටේ ආදරණීය ප්‍රේක්ෂකයින් වන ඔබෙන් ඉල්ලා සිටින්නේ අපි හැඟීම්බරව කටයුතු කරන්න ගිහිල්ලා මේ අපට තියෙන එකම අපි කවුරුත් කියන දෙවනාගම බඳු අපේ මේ ක්‍රිකට් ක්‍රීඩාව නැති කරගන්න විනාශ කරගන්න අපි කටයුතු කරන්න ඕනේ නැහැ. ඒ නිසා ඊටමත් පැහැදිලි වැරදි සිදු වී තිබෙනවා. වැරද්ද කොතනද කියලා හඳුනා ගන්නට ඕන. මේ වර්තමාන ක්‍රිකට් පරිපාලනයේ ඉන්න කිසි කෙනෙක් බලෙන් ඒ තැන්වලට ඇවිල්ලා නැහැ. දැන් පවතින නීතියට අනුව තමයි ඔවුන් ඒ තනතුරටපත් වෙලා තිබෙන්නේ. ඒ වගේම දැන් ඉන්න කණ්ඩායමෙත් මේ නායකයෝ කිව්වා දැන් ඉන්න කණ්ඩායමෙත් කිසි කෙනෙක් බලෙන් මේ කණ්ඩායමට ඇවිල්ලා නැහැ. ඔවුන් තෝරගත්තට පස්සේ ඇවිත් තියෙන්නේ. ඉතින් මේ පරිපාලනය කරන්නේ කවුද? මේ ක්‍රීඩකින් තෝරාගන්නේ කවුද? ඒ ක්‍රමවේදය හරිද කියන කාරණේ පිළිබඳව තමයි දැන් අපි සොයා බලන්න ඕන. ඒ නිසා මේ තුල යම් වැරද්දක් සිදු වී තිබෙනවා පැහැදිලි. ඒකට පිළියම් සොයන්න ඕන අපි නැවතත් කියන්නේ හැඟීම්බරව නෙමෙයි. අපි ඔළුව කල්පනා කරලා අපේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගන්න ආකාරයෙන්. මොකද මේක ප්‍රායෝගික දෙයක්. ඒ නිසා මේක කලබල වෙලා විනාශ කරගත්තොත් ඒ විනාශ වෙච්ච දේ නැවත ලබා ගන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා අපි මේ වැරද්ද තියෙන තැනින් අල්ලගෙන ප්‍රශ්න විසඳමු. ඒකට අවශ්‍ය නම් මේ පරිපාලකින් පත් කර ගන්න ක්‍රමය වෙනස් කරන්න ඕන. ක්‍රීඩකින් තෝරා ගන්න ක්‍රමය වෙනස් කර ගන්න ඕන. ක්‍රීඩකින් සොයා ගන්න ක්‍රමය වෙනස් කර ගන්න ඕන. අපි දන්නවා හැමදාමත් කවුරුත් කියන කට්ටිය මීට වැඩිය හොඳ ක්‍රීඩකින් මේ රටේ ඉන්නවා. ඇත්ත. ඉතින් ඒ නිසා මේ ජාතික තීරීම් කමිටුවත් වර්තමානයේ පත් වෙච්ච අයත් මේ ගැන හොඳින් කල්පනා කරන්න වෙනවා. ඒ නිසා බොහෝ දෙනා හිතනවා ජාතික පුහුණුකරුවා වෙනස් විය යුතුයි. ඔව් වෙනස් වෙන්නට ඕන. යලිත් කියන්නේ පවතින නීති රීති වෙනස් කළ යුතු නම් ඒ වෙනස් කොට අත වශයෙන්ම මගේ අවබෝධය හැටියට ආසන්නම කාරණා බැලුවොත් මේ චිත්‍රසිරි වාර්තාව හොඳ දැක්මක් තියෙන එකක් බව පේනවා. ඉතින් ඒ නිසා අපිට ඒ වාර්තාව සලකා බලන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි ඒව වෙනස් කරමින් කලබල නොවි අපිට මේ අඩුපාඩු හදාගෙන යලිත් සූදානම් වෙලා අපි රටක් විදියට කණ්ඩායමක් විදියට අපි ඔක්කොගෙම සහයෝගය ඇතුව එළඹෙන 2027 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීම සඳහා අවශ්‍ය කටයුතු සැලැස්විය යුතුයි කියන කාරණය මතක් කරමින් මානියඩ වෙනවා. ආයිබෝන්.